අත්තින් මව්කුසයේ ඔබ සිටිනා සමයේ මම ඔබ තෝරාපත් කරගත්තිමි මා දෙසනාදම් දහර දිසන්නට මාන කරනා සැමතැන යන්නට මාන කරනා සැම දෙදෙසන්නට මාන කරනා සැමතැන යන්නට මාන කරනා සැම දෙදෙසන්නට සෙලෙනු එපා බියගෙන අද පත්ලෙන් මම ඔබ අතගෙන හිමි ඔබ සමගින් සිස්ටර් අදයි මේ හැමෝම රැස් වෙලා ඉන්නේ. මොකක්ද අද විශේෂත්වය? ඔව් පුතේ, අද දවසේ සිරිකුරුසේ අපි එක පවුලක් වගේ මෙහෙම රැස් වෙලා ඉන්නේ අපේ රටේ 78 වන නිදහස් සමරුමටයි. ඒ නිදහසේ අභිමානය, ජය, උත්සව ශ්‍රීයෙන් සමරන අපේ සතුට දෙගුණ තෙගුණ වෙන දවසක් අද. ඒ ඇයි සිස්ටර්? පුතේ, මේ සිරිකුරුස විදුහල මෙහෙයවන අපෝස්තලික කාර්මෙල් පැවිදිනිකාය අප ශ්‍රී ලංකාවේ පිහිටුවීමේ 104 වන සංවත්සරය අද සමරනවා. ජාතික නිදහස අපට සිහිගන්වන්නේ ජාතියක් ලෙස ගෞරවාන්විතව නැගී සිටිමින් තමාගේ අනාගතය හැඩගස්වා ගන්නටයි. ඒ හා සමානව ශ්‍රී ලංකාවේ අපෝස්තලික කාර්මෙල් නිකාය පිහිටුවීම වෙනත් ආකාරයක විමුක්තියක් සනිටුහන් කළා. ඒ කියන්නේ අධ්‍යාපනය, ඇදහිල්ල හා දයා සේවය තුලින් නිදහස ලබා දීමයි. ඒ කියන්නේ සිස්ටර්? ඒ කියන්නේ පුතේ, මේ අපේ පැවිදි සොහොයුරියන් ලංකාවට ආවේ අධ්‍යාපනය, ආදරය හා සුභාරංචි වටිනාකම් තුලින් දරුවන්ගේ ජීවිත නගා සිටුවන්නටයි. ඔවුන්ගේ සේවාව ලබන සියලුම දෙනාට තමන්ගේ අභ්‍යන්තර නිදහස සොයා ගැනීමට ඔවුන් උපකාර කළා. එය තවමත් ඉදිරියට කරගෙන යනවා. සිස්ටර්, අපි හරි ආසයි ඒ කතාව දැනගන්න. හරි පුතේ, මම කියලා දෙන්නම් ඔයාලා හැමෝටම ඒ උතුම් කතාව. හතක් ඈතින් ඇති රටකට පවුරු අලල්ලෙන් එපිට දූපතට යවනට දහම් දූතයෙකු විලසට කැමතිද දුව පුත ඔබ කැපවන්නට ඔබ අමතනවා ඔබේ දෙවිඳුන් වෙමි සුබ වදන දෙසන්නට ඔබ කැඳවන්නෙමි එන්න මගේ පුතේ එන්න මගේ දුවේ දෙස් විදෙස් සිසාරා මගේ පෙම කියන්න කැමැත්ත
පුතාලා දන්නවද? 1922 අවුරුද්දේදී දෙවියන් වහන්සේ අපෝස්තලික කාර්මෙල් සිස්ටර්ස්ලා 4 දෙනෙක්ව අපේ මේ භූමියට කැඳෙව්වා. හැබැයි ඒ අය දැනගෙන හිටියේ නැහැ අනාගතයේදී මොකක් සිද්ධ වෙයිද කියලාවත්. ඒ වුණාට එයාලා දෙවියන් වහන්සේව දැඩිව විශ්වාස කළා. ශ්‍රී ලංකාවට යන එක නම් පහසු දෙයක් නෙවෙයි. ඔව්. ඒ දෙවියන් වහන්සේගේ කැඳවීම එයනම් අපි බාර ගන්න ඕනේ. අපි මේ යන්නේ අධ්‍යාපනයයි ආදරයයි වෙනුවෙන් සේවය කරන්නනේ. ඔව්. අපි හැමදේම දෙවියන් වහන්සේගේ දෑතට බාර දෙනවා. බලගතු දැසින්මා යන එන මග රැක්කා පියාපත් වලින්මා ජේසුගේ රැකවල් කර දැනුවා පියාපත් වලින්මා ජේසුගේ රැකවල් කර තැනුවා දැතින් මා අල්ලා මා තෝරා තැබුවා නිම්නැති ප්‍රේමෙන් මා තුරුලට ගෙන හැදුවා දැතින් මා අල්ලා මා තෝරා තැබුවා නිම්නැති ප්‍රේමෙන් මා තුරුලට ගෙන හැදුවා මව්කුසයේ ඉඳලා මා තැනුවා ජේසු ඉපදුනුදා ඉඳලා රැකගත්තා ජේසු මව්කුසයේ ඉඳලා මා තැනුවා ජේසු ඉපදුනුදා ඉඳලා රැකගත්තා ජේසු පැවිදි සොයුරියනි ඔබතුමියන්ලාව ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගන්නවා. මම බිෂොප් ගැන්ස්ටර් රොබිසෙස්. ශ්‍රී ලංකාවේ ඉන්න ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔබතුමියන්ලාගේ සේවය අත්‍යවශ්‍ය මොහොතක් මේක. හොඳයි පියාණනි, දෙවියන් වහන්සේ කැදවන සෑම තැනකම සේවය කරන්න අපි සූදානම්. සිස්ටර් ඊට පස්සේ මොකද වුනේ? ඔව් පුතේ. ඒ සිස්ටර්ස්ලා ත්‍රිකුණාමලේ ශාන්ත මාරියා විද්‍යාලයේ අධ්‍යාපන මෙහෙවර බාර අරගෙන ශ්‍රී ලංකාවේ අපෝස්තලික කාර්මෙල් මෙහෙවර ආරම්භ කළා.
කොහොම සොයුරේනි? මම හිතනවා ඔබතුමියන්ලාගේ සේවය සතුටින් කරගෙන යනවා කියලා. අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා මේ මනරම් භූමියට අපිව කැදවීම ගැන. අපේ අධ්‍යාපනයෙන් මේ දරුවන්ගේ මනස විතරක් නෙමේ ඔවුන්ගේ හදවතත් අපි හැඩගස්වනවා. සෑම ගෑනු දරුවෙක්ම තමන්ගේ ගෞරවය හඳුනා ගන්න ඕනේ. සිස්ටර්, අද තම අපි දැනගත්තේ අපේ සිස්ටර්ස්ලා කොහමද ලංකාවට ඇවිල්ලා අපෝස්තලික කාර්මෙල් නිකාය පිහිටුවේ කියලා. ඔව්, ඉස්සෙල්ලාම සිස්ටර්ස්ලා 4 දෙනෙක් දෙවියන් වහන්සේට ඔව් කියලා කැඳවීම බාරගත්ත නිසා තමයි අද ඔයාලා වගේ දහස් ගාණක් සිසුවියන් අධ්‍යාපනය ලබන්නේ. පුංචි කණ්ඩායමකින් ඒ තරම් විශාල වෙනසක්. අද ඔයාලට නිදහසේ අධ්‍යාපනය හදාරන්න අවස්ථාව තියෙන්නේ අපේ අපොස්තලික කාර්මෙල් සිස්ටර්ස්ලාගේ කැපවීම හා වැයවීම නිසායි. අතීතයේ මේ සිස්ටර්ස්ලා ආවා. වර්තමානයේ අපේ සිස්ටර්ස්ලා ඔවුන්ගේ සේවය කරගෙන යනවා. ඒ වගේම අනාගතයටත් අපිට සිස්ටර්ස්ලා අවශ්‍යයි. මෙම සේවාව ඉදිරියටම කරගෙන යන්න. සිස්ටර්, මටත් ලොකු ආශාවක් ඇති වුණා සිස්ටර් කෙනෙක් වෙන්න. දෙවියන් වහන්සේ මාවත් කැඳවනවා නම්. දහම් රූපතේ උපත ලැබූ ඔබ දහම දෙසන්නට මගේ කැඳවුම ලැබ විලාමං මුලා දුව යන ඔබ මුබ රැස් කරගනු දන මගේ සෙවනේ සුබ ඔබ අමතනවා ඔබේ දෙවිඳුන් වෙමි සුබ වදන දෙසන්නට ඔබ කැඳවන්නේ එන්න මගේ පුතේ එන්න මගේ දුවේ දෙස් විදෙස් සිසාරා මගේ පෙම කියන්න කැමැත්ත පවසන්නේ